ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි පින්වත් දරුවනි අල්පේච්ඡතාවය අපි නිතර භාවිතා කරනවා දෙන්නේ අපි හරි අල්පේච්ඡ වෙන්න ඕනේ. වික්ෂුන් වහන්සේලා වුණාම අල්පේච්ඡ වෙන්න එපේ. මේවා මොකටද කියලා අපි කියනවා නේද? ඒකට හැබැයි ගොඩාක් අයගෙන් අල්පේච්ඡතාවය කියලා මොකක්ද කියලා අහපුවාම කිසි කෙනෙක් ඒකට හරි හමං අර්ථයක් දෙන්නේ නැහැ. සමහර අය කියනවා මේ කෑම පොඩ්ඩක් කන එක, ඇඳුම් අඩුවෙන් අඳින්න එක, ඒ වගේ පොඩි පොඩි දේවල් තමයි කියන සැප පහසු ගන්න නැතුව ඉන්න එක. ඒවා සමහරට අත්තිකිල මතන්නේ හොගෙට යන්නේ කියනෙවුවා. අල්පේච්ඡතාවයට නෙවෙයි. ඒකට හේතුව ධර්ම කරුණ හරිහමං විදියට අවබෝධ නොකර සමාජ විවේචනයකට ප්‍රවිෂ්ඨ වීම. ඒ කියලා කියන්නේ හරි කණ්ණාඩිය දාගෙන ලෝකෙ බලන්න ඕනේ. එතකොට හොඳට පේන්නේ. මේගොල්ලෝ මඩගාපු කණ්ණාඩියක් දාගෙන ලෝකෙ බලන. එතකොට පේන්නේ කොහොමද? වැරදි විදිහට. එතකොට හරි දෙයට වැරදි කියන සමහරට සිල්වත් භික්ෂුන් වහන්සේලාටත් ගරහනවා අල්පේච්ඡ නැහැ කියලා. ඒගොල්ලෝ දන්නේ අල්පේච්ඡ කියන්නේ මොකද්ද කියන්නේ. අප්පිච්ඡතා කියලා ඔකට කියන්නේ. අප්ප ඉච්ඡ. අප්ප කියන්නේ අඩු. අල්ප. ඉච්ඡ ආසා. ආසාවන් අඩු බව. ඒතර ආසාවන් අඩු කරගෙන ඉන්නවා. ලාමක ඉච්ඡා අත්හැරලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ අප්පිච්ඡතාවය කියන්නේ මේ විදිහට. එකක් තමයි දූතාංගල්පේච්ඡතාවය. මේක හතරකට බෙදෙනවා. දූතාංගල්පේච්ඡතාවය. දූතාංගල්පේච්ඡතාවය කියලා කියන දැන් තෙලස් දූතාංග තියෙනවා. දූතාංග 13ක් තියෙනවා. ඒ 13 සමාදන් වෙලා ඉන්නේ කියලා කාටවත් අඟවන්නේ නැහැ. කියන්නේ නැහැ. තමන් දූතාංග කියන උතුම් ගුණ ධර්මයක්. එතකොට රුක් සෙවණක ඉන්නවා, තුන් සිවුරෙන් ඉන්නවා, පාත්‍රයෙන් විතරක් දානේ වළඳනවා, පිණ්ඩපාතෙන් යැපෙනවා. එතකොට එලිමහනේ ජීවත් වෙනවා. මේ වගේ දූතාංග තියෙනවා. ඒක සමාදන් වුණාන් පස්සේ ළඟම ඉන්න කෙනාටවත් ඒක දැනගන්න තියන්නේ නැහැ. ඒක කියන්නේ නැහැ වචනේ. මම මේ දූතාංග සමාදන් වෙලා ඉන්නේ කියලා මිනිසුන්ට කියන්නෙත් නැහැ. ඒක ඒ මිනිසුන්ගේ ප්‍රසිද්ධිය ලබා ගන්න ආසාවක් නැහැ එතන. අන්න අප්පිච්ඡතාවය. මිනිසුන් මාව මෙසේ දැන ගැනීවා කියලා ලාමක ආසාවක් පුරුදු කරන්නේ නැහැ. අප්පිච්ඡතාවය. මිනිසුන්ගේ වැඳුම් පිදුම් ගන්න ආසාවක් නැහැ ඒවා පාවිච්චි කරලා. අප්පිච්ඡතාවය. දූතාංග අල්පේච්ඡතාවය. දූතාංග සංගවාගෙන වාසය කරන. ඒක මේ පෙන්නලා සත්කාර සම්මාන ගෞරව බුහුමාන ලබා ගන්න උවමනාවක් නැහැ. ඒක ක්ලේශයක්. මහිච්ඡතාවය කියන්නේ ක්ලේශයක්. ඒතර අප්පිච්ඡතාවය පුරුදු කරන දූතාංග අප්පිච්ඡතාවය. ඒක පළවෙනි එක. ඊගර්ධන පර්යාප්ත අප්පිච්ඡතාවය. ඒ කියලා කියන්නේ තමන් දහම් දැනුමකින් ඉන්නවා. හැබැයි තමන් හැම දෙයක්ම දන්නවා කියලා ඒක කියා යන්නේ නැහැ. දැන් බලන්න දැනුමක් රැස් කරගත්තාම තමන් දන්නවා කියලා ඒක අන් අයට දනවීමේ ක්ලේශයෙන් කොච්චර පෙළෙනවද කියලා සාමාන්‍ය ලෝකේ නේද? ඒක මම මෙච්චර ඉගෙනගෙන තියනවා, මම මෙච්චර උපාධි තියනවා, ඔයගොල්ලෝ මං ගැන දන්නේ නැද්ද? මම මෙහෙම හිටියට මම මෙච්චර කෙනෙක් කියලා ලෝකෙට ඒක දන්වන්න මිනිස්සු උත්සාහ කරනවා. ඒක ක්ලේශයක් ඒක. එතකොට එයාට මාන්නය, අහංකාරය, උඩඟුකම තියෙනවා. ඒ වගේ කෙලෙස් නඩත්තු කරන්න අර තමන්ගේ දැනුම භාවිතා වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ කොතරම් දැනුමෙන් බරිත වුණත් ඔවුන්ගේ මහිච්ඡතාවය පුරුදු කරන්නේ නැහැ. අප්පිච්ඡතාවය තියෙනවා. මොකද්ද? මාව මෙච්චර දැනුමක් තියෙන කෙනෙක් කියලා ඒ දැනුම පෙන්නලා අනුන්ගේ සත්කාර ගන්න, ගෞරව ගන්න, බුහුමන් ගන්න මිනිස්සු විශ්මයටපත් කරන්න යන්නේ නැහැ. මහා දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක් කියලා මිනිස්සු විශ්මයටපත් කරන්න යන්නේ. ඒ කියන්නේ බණ කියනකොට ධර්මයේ කියන මිනිසුන්ට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඒක දන්වන්න උවමනාවක් නැහැ. ඒක පෙන්වා දෙන්න උවමනාවක් නැහැ. බලන්න ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිත කතාවේදී බලන්න උන්වහන්සේ හරියට හිටියේ නිහඬ කෙනෙක් වගේ කියලා. මෙච්චර ප්‍රඥාවක් තියනවාද කියලා හිතාගන්න බෑ කියලා කියනවා. රුක් සෙවණක වාඩි වෙලා ඉන්නේ මහා ප්‍රඥාව තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියනවා. හැබැයි සාමාන්‍ය කෙනෙකුට තිබුණා නම් ඒ වගේ ප්‍රඥාවක් ඒ කියලා කෙලෙස් සහිත කෙනෙකුට යා මොනතරම් කෑ ගහවිදනේ මොනතරම් බෙරිහන් දේවිද මම මෙච්චර කෙනෙක් ඇයි උඹලට මගේ වටිනාකමක් නැත්තේ කියලා කෑ ගහනවා. එහෙම කරන්නේ නැහැ. එතකොට අනිත් අයගෙන් ගෞරව බුහුමන් උපදවා ගන්න ඒක පාවිච්චි කරන්නේ පරයාප්ති අල්පේච්ඡතාවය. ඊට පස්සේ තියෙන අල්පේච්ඡතාවයක් අධිගම අල්පේච්ඡතාවය. තමන් අවබෝධ කරගත්තු අධිගමයන් ගැන ධ්‍යාන, අභිඥා, මාර්ගඵල මේවා ලෝකෙට කියන්න
ආසාවක් නැහැ. මෙසේ ලෝකයා මාව දැනගනීවා කියලා හැඟීමක් නැහැ. කොහොමත් මාර්ගඵල ලැබුවා මේ හැඟීම නැති වෙනවා. ඒ අල්පේච්ඡතාවය ඇති වෙනවා. එතකොට මම අරහත්ත්වයටපත් වෙලා ඉන්නේ, මම සෝතාපන්න වෙලා ඉන්නේ, මම සකදාගාමි වෙලා ඉන්නේ. ඔයා මං ගැන දැනගන්න මම මෙහෙම කෙනෙක් කියලා කියන්නේ. මොකද ඒව කියපුවා මිනිස්සු පස්සෙන් එනවා. වැඳුම් පිදුම් කරනවා. පූජාවල් දෙනවා. සල්ලි දෙනවා. ගරු බුහුමන් කරනවා. මහා විහාර හදලා දෙනවා. ඒ කරලා දෙන්නේ අර වචන පිට වෙනකොටනේ. එතකොට ඒකට එයා අකමැත්තෙන් වාසය කරනවා. ඒ වගේ ආසාවක් නැහැ. ඒ ලාමක ආසාවෙන් වලින් පෙලෙන්නේ නැහැ. එතකොට පේන්නේ ඒ දේවල් කරන්නේ නැහැ. ධර්මයේ විතරක් කියනවා. තමන්ගේ දියුණුව ගැන කියන්න යන්නේ නැහැ. ඒක සංගවාගෙන වාසය කර ගන්නවා කියනවා. ඒක අධිගම අල්පේච්ඡතාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ කාලේ හොඳට බලන්න සමහර රහතන් වහන්සේලා එකට වාසය කරලා තියෙනවා. අනිත් වාසය අරහත්ත්වයටපත් වෙලා ඉන්නේ කියලා ළඟ ඉන්න කෙනා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට විතරයි ගිහින් කියන්නේ, අනිත් අය දන්නේ නැහැ. අරහත්ත්වයටපත් වෙලා ඉන්නේ කියලා. භික්ෂුන් වහන්සේලාත් යම් යම් සිද්ධි වලින් තමයි දැනගන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපුවාම ඒ අය කතා වෙන්නේ. නමුත් උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේලාට ඒක කතා කරන්න අවස්ථාවක් තියෙනවා. නමුත් අනුපසම්පන්න අයට ඒක කියන්නත් බෑ. ඒක විනේ තියෙනවා නොකිය යුතුයි කියලා. Taman විශේෂ අධිගමයක් ලබාගෙන ඉන්නේ කියලා සංඝයාගේ අවසරයක් නැතුව ඒක සාමාන්‍ය අනුපසම්පන්න, ඒ කියන්නේ ගිහි අයටවත් ඒ වගේ සාමාන්‍ය අයටවත් ඒක කියන්න බෑ. එහෙම තියනවා දේවල් සාසනේ. ඒකට හේතුව තමයි එහෙම කියන්න ගියොත් බොරුවටත් මිනිසුන්ට කිය ගියා මම රහත්, මම මාර්ගඵල ලැබලා ඉන්නේ, උඹලා මට සලකපල්ලා, මට වැඳපල්ලා, ගරුපොල් කළා. ලෝකයා රවටන මිනිස්සු වංචනිකයන් අතර සාසනය ගිහිල්ලා බුද්ධ ශාසනය මුළුමනින්ම විනාශ වෙන නිසා. අපි අද මේ යුගයේ ඉන්නේ. අපි ඒක දැකලා තියෙනවා. නොයිකුත් විප්‍රකාර කරමින්, ධර්මයටත් අගෞරව කරමින්, බුදුරජාණන් වහන්සේට අගෞරව කරමින්, සංඝයාට අගෞරව කරන අය, පෘථජන සීමාවෙන් චුට්ටක්වත් ඉහළට ආපු නැති අය තමන් අසවල් දේ අවබෝධ කරලා ඉන්නේ කියලා ජනතාව මුලා කරමින් තමන්ගේ මතයට ඇදලා ගන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේට එතන තැනක් නැහැ. දැක්කනේ එතන තියෙන මොකද්ද? අධිගම අල්පේච්ඡතාවේ නැහැ. ඊගාකට තමයි ප්‍රත්‍ය අල්පේච්ඡතාවේ. ප්‍රත්‍ය අල්පේච්ඡතාවේ කියලා කියන්නේ තමන්ට අවශ්‍ය දෙයින් යැපෙනවා. තමන්ට කෙලවරක් නැතුව තමන්ගේ උදෙසා දේවල් සපේ ගනිමින් ප්‍රත්‍ය සීමාව ඉක්මවා යන්නේ නැහැ. පිළිගැනීමේ සීමාව දන්නවා. කියන ස්වාක්කාත ශාසනයක ඒ අල්පේච්ඡතාවයේ තියෙනකොට තමන්ට අවශ්‍ය දේ තමයි පිළිගන්නේ. දානි ගන්නකොට සීමාවක් නැතුව දානි බෙදා ගන්න. දැන් අපි තුමු මගුල් ගෙවල් ගිහම ඔයගොල්ලෝ දැකලා තියෙනවද? මේ ප්‍රත්‍ය අල්පේච්ඡතාවය නැහැ ගොඩක් අය. මොකක්ද වෙන්නේ? දැකපුවාම කෑම ආසාවටනේ බෙදාගන්නේ. අර බත් පිඟන් වල දෙපැත්තෙන් හැලෙනවා කෑම. කන්නත් බෑ. ඉතින් මේ ඒකෙන් පහුරු ගාලා බත් කටවල් දෙක තුනක් කාලා ඉතුරු ඔක්කොම ගිහින් ඩස්බින් එකට දානවා. කන්න බෑ. ඒ ප්‍රත්‍යල්පේච්ඡතාවේ නැහැ. ඒතර භික්ෂුන් වහන්සේලා වුණත් ගිහියෝ වුණත් දාන පිළිගන්නොත් Tamanට අවශ්‍ය ප්‍රමාණයට පිළිගන්නවා. හිතේ ආසාවට නෙමෙයි පිළිගන්නේ. Tamanට අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගන්න. අහක දාන්න බෙදාගන්නේ නැහැ. ප්‍රත්‍යල්පේච්ඡතාවය. ඒ වගේම Tamanට ඕන තරම් සිවුරු ගොඩ ගහ ගන්නෑ. උදේට එකයි, දවල්ට එකයි, රැයට එකයි, ගමන් යන්න එකයි, එහෙම නැහැ. තුන් සිවුරෙන් යැපෙනවා. ප්‍රත්‍යල්පේච්ඡතාවය. දැන් ගිහියට විවිධාකාර ඇඳුම් තියෙනවා. අන්න භික්ෂුන් වහන්සේලා තෙචීවරාංගෙන් යැපෙනවා. ප්‍රත්‍යල්පේච්ඡතාවය. දැන් ඔයගොල්ලෝ මේක වරදවා තේරුම් ගන්න එපා. එහෙනම් අපේ හාමුදුරන්ට අපි ඔච්චර සිවුරු දෙද්දී හාමුදුර මොකද කරන්නේ? මේවා අපි වැරදියට හැම වෙලෙම ගන්නවා. සංඝයා උදෙසා පිළිගන්නන දේවල් භික්ෂුන් වහන්සේලා පිළිගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙනවා. සංඝයාට ලැබෙන දේවල් පිළිගන්න ඕනේ. එතකොට ඒවා සංඝයා අතර බෙදා දෙනවා. දැන් ගොඩාක් ගබඩාවල තියෙනවා සිවුරු. හැබැයි මේ ගබඩාවල තියෙන සිවුරු මේ භික්ෂුන් වහන්සේ අයිති කරන්නේ නෙමෙයි. ඒවා හැම සංඝයා වහන්සේම Tamanට අවශ්‍ය සිවුරු ප්‍රමාණය තියාගෙන. එතකොට තුන් සිවුරු තියාගෙන ඉන්නවා. ඒක දිර්ලා ගියපුවම ගබඩාවල තිබ්බොත් එකක් ගන්නවා එතනින්. ඒක පොදු පරිහරණයේ තියෙන එකක්. නමුත් තමන්ගේ පුද්ගලික පරිහරණයට බොහොම තුන් සිවුරයි පාත්‍රේ එතකොට දානමාන එක්රැස් කරගෙන ඉන්නේ නැහැ. කැම වීම තමන්ගේ කුටිය ගොඩ ගහගෙන ඉන්නේ නැහැ. එතකොට ආහාර පාන එකතු කරගෙන ඉන්නේ නැහැ කුටිවල. ඒවා දැන් ඒවට කැප කුටි කියලා තියෙනවා. ඒ කියන්නේ පොදුවේ භාවිතා කරන ස්ථාන හදලා තියෙනවා. ඒ අරින්ද බිගුණා පුද්ගලිකව පාවිච්චි කරන්නේක් නැහැ.
ප්‍රත්‍ය අල්පේච්ඡතාවය. ඔය ඒක ගැන තමයි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ. මේ එතකොට මේ සමහර වෙලාවට ඒ කියන්නේ තමන්ගේ සමහරට අවුරුදු ගාණක් එකම දේ පරිහරණය කරනවා. අලුත් දෙයක් ගන්න පුළුවන් වුණත් ඒ පරිහරණයේ අවශ්‍යතාවය අරකින් පිරිමැහෙන නිසා ඒක පාවිච්චි කරනවා. මම හොඳ කතාවක් කියන්නම් ඔයගොල්ලන්ට. ඒක ආරණ්‍යක අනුරාධපුර යුගයේ. ඒක ආරණ්‍යක හිටපු හාමුදුරු කෙනෙක් ආවා ග්‍රාමවාසී භික්ෂුවක් බලන්න. ඒ ග්‍රාමවාසී භික්ෂුවක් බලන්න ආවට පස්සේ දැන් ඒ ආරණ්‍යෙන් ආපු ස්වාමීන් වහන්සේට හිතුණා දැන් ආරණ්‍යට දාන්න එහෙම හම්බෙන්නේ නැහැ, කැඳ හම්බෙන්නේ නැහැ. ඉතින් මට මේ හවස් කාලේ ආවේ. ඉතින් මේ ග්‍රාමවාසී හිටපුවාම නම් කැඳ කැවිලි දාන්නේ හොඳට හම්බෙනවනේ. මටත් එහෙනම් අද දවසේ දානමාන හම්බෙයි කියලා ඔන්න හවස වෙලා බලන් හිටිය ගිලම්පස හම්බෙයිද කියලා. අර හම්බුන්නේ නැහැ. ඊට පස්සේ හවස කල්පනා එහෙනම් මොනවා හරි චතු මధుර එහෙම නැත්නම් හකුරු මේ මී පැණි වගේ දෙයක් හම්බෙයි. එහෙම හම්බුනේත් නැහැ. ඇල්ලතුර ටිකක් විතර යම්බුනේ. ඊට පස්සේ කල්පනා කරා එහෙනම් පහවදා පිණ්ඩපාත යනකොට හම්බෙයි කියලා. ඉතින් දානෙට බැලපුවාම අර කැඳ හැන්ද පූජා කරා දානෙත් නැහැ. ඊට පස්සේ අර ආරණ්‍ය ස්වාමීන් වහන්සේ අහන අර ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ දැන් පිණ්ඩපාතේ යන ගමන් මගදී තමයි දැන් දානේ වළඳන්නේ. හරිද? මගදී දානේ වළඳන අහනවා හැමදාම මෙහෙමද කියලා ඇහුවා. ඔව් ඔහොම තමයි හැමදාම කිව්වා. එහෙනම් ඉතින් විශේෂ දෙයක් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ අර ආරණ්‍ය ස්වාමීන් වහන්සේ කියන අපේ මෙහි ඉන්න එපා. අපි යන් ආරණ්‍යෙට. ආරණ්‍යෙ මීට වඩා දානේ හම්බෙනවා. ඔබ වහන්සේ මෙහි ඉඳලා දුක් විඳින්න එපා යන් මාත්‍ය කියලා කිව්වා. කියපු ගමන් අර ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේ එහෙම්මම මේ හැරුණා එහෙනම් යන් කියලා මෙහෙම්මම. ඊට පස්සේ මේ අර ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ දැන් එතකොට ඔබ වහන්සේගේ කිසිම දෙයක් විහාරේ නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ නෑ මේවා තියෙන සාංගික දේවල් මම පාත්‍රය අරගෙන ආවේ තුන් සිවුර අරගෙන ආවේ මට මෙච්චරයි තියෙන්නේ අනිත් ඔක්කොම සාංගික දේවල් සංඝයාට අයිති දේවල් ඒ කියන්නේ පරිහරණය අපි ගිය තැන පරිහරණය කරන්න තියෙන බඩු ඒ ගබඩාවල තියෙන බඩු ඒව මට නෙමෙයි මට තියෙන තුන් සිවුරයි පාත්‍රේ ඒ නිසා මට ආපහු යන්න මේ විහාරයට ගිහින් ගේන්න දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ අර ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ කියනවා අපේ මට තියෙනවා කුඩේ ගන්න තියෙනවා. හැරමිටිය ගන්න තියෙනවා. තෙල් ගුලාව ගන්න තියෙනවා. මගේ පසුම්බිය ගන්න තියෙනවා. මගේ සෙරෙප්පු දෙක ගන්න තියෙනවා කියලා බඩු ගොඩාක් කීවා. ඊට පස්සේ අර ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේ අහනවා ඔබ වහන්සේ මේ දවසට ඔච්චර ගොඩක් ගිහින් තියාගත්තද ඕක කියලා. ඊට පස්සේ ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ කියනවා ඔබ වහන්සේ ගමේ හිටියත් ඔබ වහන්සේගේ අල්පීච්ච කෙනෙක්. ඔබ වහන්සේ ආරණ්‍යේ හිටියා වගේ තමයි. ඒ නිසා ඔබ වහන්සේ මේ ගමේම වාසය කරන්න කියලා අර ආරණ්‍යවාසී වහන්සේ ආපහු ආරණ්‍යට වැඩියා. හරිද? මම මේ කියන්නේ ප්‍රත්‍ය අල්පීච්ඡතාවය කියලා කියන්නේ එහෙම එකක්. එතකොට දූතාංගල්පේච්ඡතාවය, ප්‍රත්‍ය අල්පේච්ඡතාවය, අධිගම අල්පේච්ඡතාවය. එතකොට මේ කියන අල්පේච්ඡතාවයන් ගැන හරියට අපි තේරුම් ගන්න ඕනේ. එතකොට පර්යාප්ත අල්පේච්ඡතාවය. මේ අල්පේච්ඡතාවයන් හතර හරියට තේරුම් ගත්තාම අපි අල්පේච්ඡතාවය කියලා කියන මොකද්ද කියලා තේරුම් ගන්නවා. ලාමක ඉච්ඡා ඇති කරගෙන ලාමක ආසාවන් පෝෂණය කරන්නේ තමන්ගේ ගුණයන් සංගවාගෙන වාසය කරනවා. එතකොට ප්‍රත්‍ය අල්පේච්ඡ තමන්ට අවශ්‍ය ප්‍රත්‍ය විතරක් පාවිච්චි කර පිළිගැනීමේ සීමාව දන්නවා. දූතාංග අල්පේච්ඡ තමන්ගේ දූතාංග සමාදන් වෙච්ච සංගවාගෙන වාසය කරනවා. අධිගම අල්පේච්ඡතාවය තමන්ගේ මාර්ගඵල අවබෝධ කියන දේවල් ලෝකෙට විවෘත කරන්න යන්නේ නැහැ. ඒක ගුණයක් ඒක. හරිද? ඒක ගුණ මේවා ගුණ. ඊට පස්සේ පර්යාප්ත අල්පේච්ඡතාවය තමන්ගේ තියෙන දහන් දැන්මී ලෝකේ මුලා කරලා මත් කරලා තර්ක විතර්ක කරලා මිනිස්සු රවට්ටන්න යන්නේ නැහැ. එතකොට තමන් දහම දන්නවා කියලා මිනිසුන්ට පෙන්වන්න යන්නේ නැහැ. කරුණාවෙන් ධර්මයේ කියලා දෙන අනුකම්පාවෙන් මිනිස්සු විස්මයටපත් කළ මිනිස්සු තමන්ට ඇද ගැනීමේ අමුතු වෑයම් කිරිල්ලක් නැහැ. ඒතකොට සාසනික සසුන ඉදිරියට ගෙනියන්න තමයි මේ ධහම ඉගෙන ගන්නෙ සහ ධහම පුරුදු කරන්නේ. ජනයා විස්මයටපත් කරන්න එකක් නෙවෙයි. මොකද ඒ කෙනා දන්නවා මේ ධර්මයේ මගේ නොයි මේ ධර්මයේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අයිති කියලා. ඔන්නෝක තමයි අපිච්ඡතාවේ අල්පේච්ඡතාවේ කියලා හරියටම කියන්නේ. ඕක හරියට ඉගෙන ගත්තොත් ඔබට කිසි කෙනෙක් සමග ගැටුම් ඇති කරගන්න ඕනේ නැහැ. එතකොට අපි වික්ෂුන් වහන්සේලාගේ ස්වභාවයත් ඉගෙන ගන්නවා. එතකොට ගිහි ජීවිතයටත් ඕක හරිම වැදගත්.
ගිහි ජීවිතය තුළත් අපිට ගොඩක් මානසික පීඩා ඇති වෙන්න මේ මහිච්ඡතාවයන් හේතු වෙනවා. ඊළඟට අපිට පුදුම අවස්ථාවක් තියෙනවා අපි ගැන අනිත් අය දැනගන්න ඕන. මම මෙච්චර දක්ෂයි, මම මෙච්චර ඉගෙනගෙන තියෙනවා කියලා අපි අර හරි පීඩනයකින් දැවෙනවා. මට මතකයි මම එක වෙලාවක මට මේ විශ්වවිද්‍යාලයේ ළමයි වගේක් හම්බුණා. මේ ඉතින් මං යම් කරුණක් ගැන පැහැදිලි කර කර හිටියේ. ඒ ළමයි ඒක සමහරට ඉගෙනගෙන තියෙන්නේ නැති. ඒගොල්ලන්ට හිතුණා ඒගොල්ලන්ට මම මේ නොතේරෙන දෙයක් කියලා දෙනව නෙමෙයි. ඒගොල්ලෝ අපි ඒක දන්නවා කියලා කියන්නේ ඒගොල්ලෝ කියපු දෙයක් තමයි මට මැදින් පැනලා කිව්වා. අර ධර්ම දේශනා කරන මැදින් පැනලා කිව්වා. සවන්නස් අපිත් මේ අසවල් කැම්පස් එකේ අපි ඉගෙන ගන්න. අපිත් මේ කැම්පස් එකේ ඉගෙන ගන්න කියලා ඒගොල්ලන්ට ඕන වුණා ඒක මට කියා ගන්න. ඒ කියලා කියන්නේ ඒගොල්ලන්ට අර ඉහුලගෙන ඉන්න බෑ. ඒගොල්ලන්ට මේ නොදන්න අය විදිහට මම උත්තර දෙනවා කියන එකට. ඒගොල්ලෝ මම එහෙම සලකලා නෙමෙයි ඒගොල්ලන්ට කතා කරේ. මම ඒ දහම් කරුණු කියලා දුන්නේ. ඒගොල්ලන්ට ඕන වුණා අපි සාමාන්‍ය ජනතාවට වඩා ඉහළින් ඉන්නේ මේ උගත්කමින්. ඒ නිසා අපිට ඊට වඩා ගැඹුරු දෙයක් කියන්න ඕනේ වගේ දන්නන්න ඕන වුණා. ඒගොල්ලෝ මැත්තින් පැනලා කිව්වා. ඒක තමයි මොකද්ද? අර තමන් මහිච්ඡතාවය කියලා කියන්නේ. එතකොට මේ මහිච්ඡතාවය ඇති වුණාන් පස්සේ ඒක මානසික පීඩනයක් වෙනවා. ඒකයි ඒව විවෘත කරන්න ඕනේ. අනිත් අය මෙහෙම දැනගන්න ඕනේ කියන අදහසක් එන්නේ. එතකොට පර්යාප්ති මහිච්ඡතාවය. පර්යාප්ති අල්පේච්ඡතාවය ඇති කරගන්න. එතකොට අවශ්‍ය දෙයට ධර්මයේ පාවිච්චි කරන්න නම් මෙන්න මේ අල්පේච්ඡතාවයෙන් යුක්ත වෙන්න ඕනේ. නැත්නම් ඔබට ධර්මයේ පුරුදු ගොඩාක් මේ අල්පේච්ඡතාවය නැති නිසා තමයි ධර්මයේ ඉගෙනගෙන වාද කරන්නේ. අනිත් අයට පහර ගහන්නේ. ධර්මයේ මේ පර්යාප්ති අල්පේච්ඡතාවේ නෑ ඒගොල්ලන්ගේ. ධර්මයේ තියෙන්නේ ධර්ම අවබෝධය කරන්න. වාද කරන්න නෙමෙයි. බුදුරජාන් වහන්සේලා ගාථා කියලා තියෙන ධර්මයේ කියලා දෙන්නේ ඒක Facebook එකේ දාලා අනිත් අයට අපහාස කරන්න නෙමෙයි. කොච්චර කරනවද බලන්න ඕගොල්ලෝ. ඔයගොල්ලන්ට පුදුම අකුසලයක් රැස් වෙන්නේ වගේ. සාරා අසංගේ කල්පලක්ෂය පෙරම් පුරලා පුදුමාකාර දුකක් විඳලා බෝධි මූලයේදී අවබෝධ කරන ලද ශ්‍රී සද්ධර්මයේ කොටස් අරගෙන ඕගොල්ලෝ මිනිස්සුන්ට පහර ගහනවා. ගාථා දදා. බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා දෙන කොඹලා එහෙම නෑ නිකග බැන්න ඉන්න ඕගොල්ලෝ. මිනිස්සුන්ට අඩුපාඩුවට හින්ට් ගහන්න ධර්ම කරුණු පාවිච්චි කරනවා. වික්ෂුන් වහන්සේට අපහාස කරන්න ධර්ම කරුණු පාවිච්චි කරනවා. සූත්‍ර අරගෙන වාද විවාද කරන තර්ක විතර්ක කරන. ඇයි පර්යාප්ති අල්පේච්ඡතාවය නැතික. තමන්ගේ ಗುಣ නැතිකම තමයි ධර්මයෙන් ඈත් කරන්න හේතුව. ඒ නිසා මේ අල්පේච්ඡතාවේ ಗುಣ ඇති කරගන්න